හරි. එහෙනම් අපි අහලා බලමු. ගින්දර පිට වෙන්නට තාර පාර රත් වෙලා. ඉන්දර පිට වෙන්නට තාර පාර රත් වෙලා යටි පළු දෙකම දැවෙනවා. ඇස් දෙක අරගන්නට බැරි තරමට පායනවා. දහඩිය මුගුරු ගලනවා. උලමින් අරන්නාව මාළු හින්දා හිතට බයෙන් මොරදී උගුර රිදෙනවා. දරු අඩු නොවුන නිසා අත කර පිට ඇඹරි ඇඹරි කිරිකිරි ගාලා හඬනවා. හරියන කවුරුත් එක්ක දෙන්න මාළු ගන්න කිනාසල් අවසිට දෙන්නම ඕනී. අඩු කොන්තාවක් නැති සිල්ලර කඩ මුදලාලි දැනගෙන ගෙදරට එන්නේ. ඉස්පිරි කාලේ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු බෙහෙතක් කොහොමද දෙන්නේ? අල්ලපු වත්තේ තියෙන බඩ ගෙදරට නොගිහින් බෑ. කොහොමද නිකම්ම යන්නේ? ගින්දර පිට වෙන්නට තාර පාර රත් වෙලා යටි පළු දෙකම දැවෙනවා. ඇස් දෙක අරගන්නට බැරි තරමට පායනවා. දහඩිය මුගුරු ගලනවා. හරි අපිට දෙන්නේ එහෙනම්. විනතට මා ඉනතුරු පාර බලන් ඉන්නේ. මොකදයි මාළු නොකන්නේ? පාපදි වල පටවල මට ඉස්සර වෙලා ආපු අයකින් මාළු අරන්නේ. ඉඳ හිඳ කතා කරලා ගන්න හදන කෙනෙක් වුණත් ණයටනේ හද ඉන්නන්නේ. තව ටිකකින් පලනති මාළු කූරි ටික දෙන්න විසඳුම දෙන්නට උන්නේ. ගින්දර පිට වෙන්නට තාර පාර රත් වෙලා යටි පළු දෙකම දැවෙනවා. ඇස් දෙක අරගන්නට බැරි තරමට පායනවනේ. දහඩිය මුගුරු ගලනවා. කොළඹින් අරන්නාව මාළු හින්දා හිතට බයෙන් මොරදී උගුර රිදෙනවා. දරු අඩු නොවුන නිසා අත කර පිට ඇඹරි ඇඹරි කිරිකිරි ගාලා හඬනවා.